අර ඉතින් thumbnail එකේ තිබ්බාගේ අපි බලමු කොහොමද AliExpress එකෙන් රුපියල් 290ක් වගේ පුංචි මුදලකට ගෙන්නගත්තු item ටික unbox කරන්නේ කොහොමද කියලා. මම මේ හැම item එකකම links ඔයාලට පහලින් දාලා තියෙනවා description box එකේ, නැත්නම් පළවෙනි comment එකේ මම දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ link එකෙන් ගිහිල්ලා මේ item buy කරන්න 290ක වගේ මුදලකට. welcome deal එකෙන් දානවා නම් තමයි මේ ගන්නට වෙන්නේ. නැතුව වෙනම දානවා නම් 290ට ගන්න බෑ. ඔයාලට ඒකේ තියෙන ඇත්ත price එකෙන් තමයි ගන්න පුළුවන්. එහෙනම් අලුත් account එකක් හදලා welcome deal එකෙන් try කරලා බලන්න. හරි වැඩි කතාවක් නැහැ. අපි යමු වීඩියෝ එකට. අපේ පළවෙනි item එක තමයි මෙන්න මේ වගේ RC toy එකක් තියෙනවා. මේකත් මම දැන් welcome deal එකෙන් 290ක් ගානකට තමයි. බලමු අපි මෙන්න වගේ තමයි close up look එක තියෙන්නේ. මේකේ තව shock තියෙන එකක් තියෙන. මේක නම් shock නැති එක ගෙන්වලම මේක බලන්න මේ බැටරි දෙකයි දාන්න පුළුවන්. මේකට සමහර මොඩල් තුන දාන්න පුළුවන් එක තියෙනවා. හරි ඉතින් මම මෙතන ඕපන් කරලා තමයි බැටරි එක අපිට දාන්න තියෙන්නේ. මේකේ නම් කාර් එකෙත් යටපැත්තේ තියෙන ඔය වගේ බැටරි දාන්න තැනක්. ඒක රීචාර්ජබල් බැටරි එකක් එන්නේ. ඒක අපිට ගලවලා charge කරන්න පුළුවන්. වෙනම charge cable එකක් එනවා. ඊට පස්සේ දාලා ඒක කනෙක්ට් කරලා තමයි කාර් එක තනිකරම රන් වෙන්නේ. බලන්න මේකේ රෝද රබර් තියෙන්නේ. මේකේ රෝද රබර් නැති මොඩල් එකක් නෑ. මේකේ රෝද රබර් තමයි තියෙන්නේ මේකේ. අපි බලමු යවලා. හරිම සද්ද නැතුව ඉන්නම්. ඔයාලා බලලා පොඩි අදහසක් ගන්න මේ වීඩියෝ එකේ කාර් එක මං ප්ලේ කරන්නයක් ඇති. ඒම කොහොමද කියලා බලන්න. ඔයාලට මේ ගානට වටනද කියලා පොඩ්ඩක් අදහසක් ගන්න විතරයි මේක දැම්මේ. පොඩ්ඩක් බලලා. හරිලම අපි බලමු දෙවෙනි item එක මොකක්ද කියලා. මේක නම් දරාස් එකෙන් තමයි අවිල්ලා තියෙන්නේ parcel එක. බලමු මොකක්ද තියෙන්නේ කියලා parcel ඉක්මනට unbox කරගෙන. මේක නම් තියෙන්නේ ගෙදරට ගෙන්නපු item දෙකක්. මම මේක නම් අලියකින් නෙවෙයි දැම්මේ. මේක දරාස් එකේ ලොකු offer එකක් ගියා. flash offer එක අප්පේල් deal වලට. හරි අපි මේ දෙක පැත්තකින් තියලා අපි ගමු අලියකින් ගෙනව parcel එකක් unbox කරලා බලන්න. මේක නම් පොඩ්ඩක් පුංචි පාර්සල් එකක් තියෙන. අපි බලමු කපලා ගන්න නැතුව පොඩ්ඩක් ස්ටිකර් එක ගලවලා මේක අන්බොක්ස් කරගෙන බලන්න. මේක Xiaomi ලගේ earbud එකක් තියෙන guys. මේක නම් අර මේ key chain එක දාන සිදුර නෑ. මේක මම දැම්මේ key chain එක දාන සිදුර තිබ්බ දාද්දි නම් බලමු. මේ විදිහට තමයි පිටිපස්සේ බටන් එක තියෙන්නේ. ලොකු අවුලක් නෑ. මේක sound quality මේක තමයි මම බලාගෙන හිටපු item එක guys. මේකේ තියෙන්නේ gold watch එකක් තියෙන smart watch එකක්. අර G9 එක නෙමෙයි G9 එක වගේ වෙන මොඩල් එකක් තියෙන්නේ. බලමු අපි unbox කරලා කොයි වගේ දෙයක්ද තියෙන්නේ කියලා. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට පේන්නේ. strap දෙකක් තියෙනවා. big screen එක තමයි මේකේ තියෙන්නේ. අඟල් නෙමෙයි මිලිමීටර 4.9ක් වගේ. ටච් එක නම් මාරි ස්මූත් අර අනිත් එකට වඩා. මේක පොඩ්ඩක් try කරලා බලන්න ඔයාලත්. මේක නම් 290ක් වගේ තමයි මම නම් ගත්තේ. 290ට ගොඩක් ලාභයි. ස්ට්‍රැප් එක 290ක් කියන එකේ මේක 290ට සෑහෙන ලාභයි කියලා ඔයාලට තේරෙනවා. මෙතන යට වයර්ලස් charger එක තියෙනවා. අපිට charge කරගන්න පුළුවන් මේක connect කරලා. අපි මේක පැත්තකින් තියලා බලමු අපේ ඊළඟ item එක මොකක්ද කියලා. හරි ළමයි මේ තියෙන AliExpress එකෙන් කින්නු මගේ එක දවසක ආපු item set එකක්ම ආවා. item ගෝනියක් unbox කරමු කියලා මම දාලා තිබ්බේ ඒකේ. අපි බලමු item එකකින් unbox කරලා මොනවද මේකේ තියෙන්නේ කියලා. මේක නම් ටික පොඩි parcel එකක්. මේක නම් කපන්න වෙයි. හරි අපි කපමු. හරි මේකේ තියෙන්නේ ළමයි මේ අර සීෂල් necklace තියෙන්නේ මේ නම් 600 ගාණක් වෙන. ඕක මන් දැම්මේ මේ මොනවද මාලදිවෙන් වලට කනෙක්ට් කරලා එතනින් අපිට අඩු කරන්න පුළුවන් සෑහෙන ගාණක්. රුපියල් 15ක් වගේ තමයි වුණේ ওই දෙකටම. මාර ලාභයි මේ 600 ගාණක් වගේ දෙන එක රුපියල් 15ට අරගත්තා කියන්නේ.
අපි එකක් කඩලා බලමු දෙකම කඩලා බලන්න ඕනේ. මේ විදිහට තමයි තියෙන්නේ. අපි අරන් බලමු එළියට කොයි වගේද කියලා දිග. මේකත් අවුලක් නැහැ මේක අර බෙල්ලට ෆිට වෙන්න දාන්න නිසා පොඩ්ඩක් ලොකුවට දැම්මොත් නම් මදි වගේ වෙනවා. නූල දිගයි අර ෂෙල්ස් නැති හින්දා තමයි අවුල. හරි ඒක පැත්තකින් තියලා බලන්න එක්ක ගමු. මේක නම් චූටි එකක් ඇවිල්ලා තියෙන්නේ මොකද්ද දන්නේ මට මතකත් නැහැ. අපි බලමු කපලා. කොහෙන්ද ගන්නේ හරි. මේක කැම්මයක් ඇවිල්ලා තියෙන්නේ පොඩි. ඔර දැකලා තියෙද කාමර වලට ගහන්නේ චූටි කැමරාස් ගන්න CCTV නෙමෙයි මිනි කැමරා. සමහර ඒවා නම් ගෙන්නන්න දෙන්නෙත් නෑ ඔය හිඩන් ෆොටෝ වීඩියෝ ගන්න කියලා අවුලක් ගියේ නෑ මට නම් මේක. SD කාඩ් එකක් ඇවිල්ලා තියෙනවා පොඩි චිප් එක 32GB වගේ. බලමු මම මේක ඔයාලට වීඩියෝ එකක් දාන්න බලන්නම්. පස්සේ හරි කැම් එකේ ක්වොලිටි එක එහෙම කොහොමද කියලා. මේ වීඩියෝ එක නම් ගන්න බැරි වෙයි මේක ගොඩක් තික් නිසා අපිට මේ වගේ යූසර් මැනුවල් එක ඇවිල්ලා තියෙනවා. අපි බලමු අපිට අරස්සෙන් ආව පාර්සල් එකක් තියෙනවා. මේක නම් 290කට නෙමෙයි ගෙන්නේ පාර්සල් එක. ඔහො පොඩි නයිෆ් එකක් තියෙනවා. ඒකත් අවුලක් නෑ මේක නම් රුපියල් 150ක් වගේ තමයි උනේ ඩරාස් එකේ ඔෆර් එකක් ගිහිල්ලා. ඔයාලා try කරලා බලන්න මම link එක දාලා තියෙන්නම් පල්ලෙහා description එකේ. මේක අවුලක් නෑ මේකේ sharpness එක නම් තියෙනවා ටිකක් කාලයක් ඇද්දි නැති මම හිතන්නේ ගොඩක් කල් තියෙයි කියලා. මේ ගානට අවුලක් නෑ. ඉතින් මේ කාලේ දැන් පීයක් ගන්න බෑනේ අපිට ওই ගානට. අර බලමු තව පාර්සල් ටිකක් තියෙනවා. හරි මේ තියෙන ලොකු පාර්සල් එක. මේක තමයි ඩරාස් එකෙන් දාපු පාර්සල් එකක් තියෙන්නේ. මේක නම් මම අර කලින් කිව්වා වගේ ගෙදරට දාපු බරු ටිකක් තමයි ඇත්තේ. ඔයාලා ස්කිප් කරලා බලන්න. අලි කේවම් බලන්න අවුලමයි ඇති මේකේ. මේක ඇත්තේ සබන් කුඩු කිලෝ එකේ පැක් එකයි සබන් පෙට්ටියක් ඇති. ওই දෙකටම මට තුනක් ඇති විම්මයක් ඇති. ওই තුනට වගේ රුපියල් 800ක් වගේ ගාණක්. උතන සබන් පැක් එකම 600 ගාණක් වෙනවා. කඩේ ගන්න ගියා මාර ලාභයි ගානට. බලමු අපි දැන් තියෙන ඩ්‍රෝන් එක තමයි අන්බොක්ස් කරලා බලන්න අපිට ප්‍රධාන අයිටම් එක. මේක තමයි මට ස්ටිකරේ ගලව ගන්න බැරි වුණා මම ඉතින් කපනවා. බලමු හිමීට කපලා මොකක්ද තියෙන්නේ කියලා. හරි ඉතින් මෙන්න මේ වගේ තමයි ඔයාලට පේන්නේ Xiaomi ලගේ GT3 එක නෙමෙයි මේ i1 Pro කියලා ඩ්‍රෝන් එක. GT3 එකේ කැම් එක ක්වොලිටි මදි නිසා මම මේක දැම්මේ. GT3 එකේ කැමරා ක්වොලිටි උනාට අර ගැස්සෙනවා gimbal නැති නිසා මේවල කැම් එකේ ගැස්සෙනකොට අවුල්. බලමු මෙන්න ඇරලා පොඩ්ඩක් හිට වෙලා තියෙන්නේ මෙතන අපි. හරි මේ වගේ තමයි පේන්නේ. අල්ලක් විතර ඇති සෑහෙන පොඩි. මේක නම් අවුලක් නැහැ. හුලඟට මුරොත් වෙනවා. මම වලට වීඩියෝ එකක් දාන්නම් පස්සේ. බැටරි එක මෙන්න මෙහෙම රිමූව් කරලා මෙතන charge port එකට ගහලා charge කරගන්න තියෙන්නේ. බලන්න කොච්චර පොඩිද කියලා. මෙතන අපේ tool set එක එනවා. propellers 4ක් එනවා. screw පණිනක් එනවා. තව අර propellers ගලව ගන්න පුළුවන්. propellers කැඩුනම එහෙම රිමූව් කරගන්න පුළුවන් පොඩි tool එකක් එනවා. charging cable එක එනවා. මේ විදිහට තමයි තියෙන්නේ. හතර pigment delete කරගෙන බලමු remote එක කොහොමද තියෙන්නේ කියලා. හරි ළමයි මේක නම් ගෙන්නුවේ 290කට නෙමෙයි. මේක මං ගෙන්නුවේ $23ක් වගේ මුදලකට. ඒ කියන්නේ රුපියල් 7100 ගාණක් වගේ. මේකත් මට ගේන්න හිතුණා 290ට කියන ඔෆ්සෙට් එක. මම ඔයාලට මේ ඔක්කොම අයිටම් වල ඩිස්ක්‍රිප්ෂන් පල්ලෙහින් දාලා තියන්නම්. ෆෝන් එකේ අනිවාර්යෙන් ෆුල් රිවිව් එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. වීඩියෝ එකට ලයික් එකක් දාලා සෙට්